එතකොට මම මේක තෝරගත්තේ මේකේ හොඳ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒතර අපිට විභාගයට මේකෙන් ප්‍රශ්න කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකයි මේක සාකච්ඡා කරන්න ගත්තේ. එතකොට මම සාමාන්‍ය ප්‍රශ්න තෝරගද්දී පේපර් තෝරගද්දී සාමාන්‍ය විභාගයට එන්න වැඩි සම්භාවිතාවයක් තියෙන ප්‍රශ්න සහිත පේපර තමයි තෝරගන්නේ. ඊටසේ විද්‍යුත් ඍණතාවයේ ශූන්‍ය ලෙස සැලකෙන මූලද්‍රව්‍ය මතක් කරගන්න. විද්‍යුත් ඍණතාවය අපි සලකන්නේ නැහැ උච්ච වායු සඳහා. උච්ච වායු සඳහා විද්‍යුත් ඍණතාවය සලකන්නේ නැහැ. එතකොට විද්‍යුත් ඍණතාවයේ ශූන්‍ය විදිහට අපිට ගන්න පුළුවන් හීලියම් නියෝන් ආගන් වල. උච්ච වායු වෙන්නේ හීලියම් නියෝන් ආගන්. එතකොට උච්ච වායු විදිහට හීලියම් නියෝන් ආගන් වල උච්ච වායු වින්‍යාසයේ ශූන්‍ය විදිහට ගන්න පුළුවන්. අපි අර විද්‍යුත් ඍණතාවයේ ශූන්‍ය විදිහට ගන්න පුළුවන්. අපි දන්නවා අපි අඳපු ප්‍රස්තාරෙ මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. ඔන්න ඔය හැඩේ ඕංගොම හැඩයක් ආවේ විද්‍යුත් ඍණතාවයේ පාරට මතකයි. එතකොට මේ උඩින්ම තිබ්බේ ෆ්ලෝරින් සහ ක්ලෝරින්. උඩින්ම ෆ්ලෝරින්, වැඩිම විද්‍යුත් ඍණතාවයේ ෆ්ලෝරින්, අඩුම අගේ පොටෑසියම් ඊවිත් තමයි ආවේ. එතකොට මේකේ අපි විද්‍යුත් ඍණතාවයට සැලකුවේ නැහැ හීලියම් ගන්නෑ. මොකද උච්ච වායු විද්‍යුත් ඍණතාවය ගැන අදහස් ප්‍රකාශ කරද්දී ගන්නෙ නැහැ. රයිට්. එන උත්තරේ 2. හරි. උත්තරේ 2. තව ඉතින් විද්‍යුත් ඍණතාවය ගැන කතා කරන්න පුළුවන්. විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ සහසංයෝජ බන්ධනයක් හදලා තියෙන අවස්ථාවක බන්ධන ඉලෙක්ට්‍රෝන එක් එක් මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටි දෙසට ආකර්ෂණය කර ගැනීමට තියෙන හැකියාවට තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. එතකොට මේ විද්‍යුත් ඍණතාවයේ අඩුම ඒවා පළවෙනි කාණ්ඩයේ තියෙන්නේ. එතකොට පළවෙනි කාණ්ඩේ ඉඳලා දැන් පහළට යනකොට අනික් කාණ්ඩ වලට කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට, ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේ උදාහරණයක් විදිහට අපි හීල් හයිඩ්‍රජන්, ඊට පස්සේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් වලට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඒ වගේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒව තමයි විද්‍යුත් ඍණතාවය සම්බන්ධ වැදගත් ලක්ෂණ. හරිද? ඊට පස්සේ එනම් උත්තරේ හීලියම් ඈ. රයිට්. මම ඔය වැදගත් කරුණු කීපයක් කිව්වේ විද්‍යුත් ඍණතාවය සම්බන්ධව. ඒතර විද්‍යුත් ඍණතාවයේ පළවෙනි අයනීකරණ ශක්තිය වගේ ආවර්තයක් ඔස්සේ ගමන් කිරීමේදී අඩු වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අඛණ්ඩව වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට අර වැඩිවීමක් අයනීකරණ ශක්තිය වැඩිවීමක් සිද්ධ වුණත් ඒක අර අඩු වැඩිවීමක් විදිහට වැඩි වෙන හින්දා විද්‍යුත් ඍණතාවය වගේ ඒකාකාර වැඩිවීමක් අයනීකරණ ශක්තියේ නැහැ. නමුත් විද්‍යුත් ඍණතාවය එහෙම නැහැ. ඒකාකාර වැඩිවීමක් තියෙන්නේ ආවර්තයක් ඔස්සේ වමට. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට ඈ. රයිට්. එන්සයිම සෑදෙන්නේ ප්‍රෝටීන වලින් කියන එක අපි දන්නවා. මොකද සියලුම එන්සයිම ප්‍රෝටීනමය වේ. සියලුම එන්සයිම ප්‍රෝටීනමය වේ ඈ. ඒතර මේ වගේ ජෛවීය අණු තුනක් මෙතන තියෙන මොනවද? ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන කියන්නේ ජෛවීය අණු තුන. ඊට අමතරව ඇමයිනෝ ඊට අමතරව මේ අපි න්‍යෂ්ටික අම්ල ජෛවීය මහා අණු විදිහට ගන්නවා. ඒතර විටමින් කියලා කියන්නේ කාබනික සංයෝගයක්. නමුත් ඒක එන්සයිම සෑදීමට දායක වෙන්නේ නැහැ. ඊට තුන්වෙනි ප්‍රශ්නය රූපයේ ආකාරයට සෛල විභාජනයක් සිදුවේ හැක්කේ. රූපයේ ආකාරයට සෛල විභාජනයක් දැන් බලන්නකෝ. මේකේ 2n කියන එකෙන් පටන් අරගෙන ඊට පස්සේ n කියලා දෙකකට බෙදිලා තියෙනවනේ. ඒතකොට ද්විගුණ සෛලයක් ඒක ගුණ සෛලයක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ද්විගුණ සෛලයක් ඒක ගුණ සෛලයක් බවට පත් වෙන්නේ ඌනන විභාජනය මගින්. ඒ වගේම එක් සෛලකින් සෛල 4ක් ප්‍රතිඵල වෙන්නේ ඌනන විභාජනය. දැන් බලන්න 1යි 2යි 3යි 4යි. එක් සෛලකින් සෛල 4ක් ප්‍රතිඵල වෙලා තියෙනවා. රයිට්. එතකොට ඊට අමතරව විභාජනයේ පියවර දෙකක් තියෙන්නේ ඌනන විභාජනය. ඒතර මෙතන පියවර දෙකක් තියෙනවා. මේක සිද්ධ වෙන්නේ ජන්මාණු ජනනයේදී තමයි ඌනන විභාජනය සිද්ධ වෙන්නේ. එහෙනම් උත්තරේ උසස් ජීවීන්ගේ ජන්මාණු සෑදීම උත්තරේ 4. හතරවෙනි ප්‍රශ්නය ස්වභාවික ශාක ප්‍රචාරක ක්‍රමයකට නිවැරදි උදාහරණය හා පිළිතුර තෝරන්න කියලා කියනවා. ස්වභාවික ශාක ප්‍රචාරක ක්‍රමයක්. හරිද? එතකොට මේක අපි බලමු අලිංගික ප්‍රචාරක ක්‍රමයක්ද එහෙම නැත්නම් ලිංගික ප්‍රජනනයේදී බීජ ව්‍යාප්තියට දාන ක්‍රමයක්ද කියලා. කෝමය කිරියල කියලා කියනවා. දැන් අපි දන්නවනේ දැන් කෝමය ගත්තාම ඒක අපි කියන්නේ භූගත කඳක් කියලා. භූගත කඳවල් අපි 4ක් ඉගෙන ගන්න රයිසෝමය, කෝමය, ඊට පස්සේ
බල්බ ස්කන්ධ ආකන්ද. රයිසෝමය කෝමය බල්බ සහ ස්කන්ධ ආකන්ද. රයිට්. එතකොට ස්කන්ධ ආකන්ද කියලා කිව්වොත් එහෙම ඒක අර්ථාපල්. ඒතකොට ලීක්ස් ගන්න බෑ. ස්කන්ධ ආකන්ද වලට අපි උදාහරණ විදිහට ගන්න අර්ථාපල් ඒක ගන්න බෑ ලීක්ස්. ඒතකොට ලීක්ස් කියලා කියන්නේ බල්බ. බල්බ කෙසෙල් ගන්න බෑ. කෙසෙල් කියන්නේ මොරයියන්. එතකොට ඒක ගන්නත් බෑ. රයිසෝමය රයිසෝමය විදිහට අපිට ගන්න තියෙන්නේ ඉන්නල ගන්න බෑ. මොකද ඉන්නල කියන්නේ කෝමයක්. උත්තරේ කිරියල. රයිසෝමයට ඔය කහ ඉඟුරු වගේ ඒවා තමයි රයිසෝමයට අයිති වෙන්නේ. ඒතකොට උත්තරේ එහෙනම් එන්න ඕනේ 1. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් සහිත වස්තුවක් 10යි kgms ඍණ එකක ගම්ම්‍යතාවයක් පවත්වා ගන්නා මොහොතකදී එම වස්තුවේ තිබිය හැකි ප්‍රවේගය මොකක්ද කියලා අහනවා. දැන් මේක අපි කොහොමද මේ ගාන හදන්නේ? මේ ගාන හදන්නේ P සමානයි mv කියන සමීකරණය. P සමානයි mv කියන සමීකරණය. එතකොට P කියන්නේ ගම්මිතාවේ. එතකොට එතෙන්ට පුතා අපි 10 දා ගන්න ඕනේ. එතකොට කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් සහිත. එහෙනම් ස්කන්ධය පුතා කිලෝග්‍රෑම් 5යි. ඕම් 5යි. ඊට පස්සේ ගුණ කිරීම v කියන්නේ ප්‍රවේගය. එතකොට හොයාගන්න ලේසි. මොකද 10 බෙදන්න ඕන කීයෙන්ද? 5න්. 10 5න් බෙදනවා. එතකොට ඕන් එනවා v වලගේ 2ක් කියලායි වෙන 10 5න් බෙදුනම 2යි උත්තරේ 3. මූත්‍රා ගල්වල වැඩිපුරම අඩංගු ලවණ වර්ගයේ කුමක්ද කියලා අහනවා. මූත්‍රා ගල්වල වැඩිපුරම තියෙන ලවණ වර්ගය අපි ඒකට කියන්නේ කැල්සියම් ඔක්සලේට්. හරිද? ලවණ වර්ගයේ කැල්සියම් ඔක්සලේට්. එතකොට ඔක්සලේට් ලවණය තමයි තියෙන්නේ. එහෙනම් උත්තරේ 2. හරිද? කාබනේට් කැල්සියම් කාබනේට් කියලා කියන හුණු ගල් වලට. සිලිකේට් ඔකට්ටියට මතකයිනේ කැල්සියම් සිලිකේට් අපිට හම්බුනේ ලෝ බොරවල. කැල්සියම් සිලිකේට් අපිට හම්බුනේ ලෝ බොරවල. ඊට පස්සේ සල්ෆේට් ගත්තාම හයිඩ්‍රජන් සල්ෆේට් කියලා කියන්නේ සල්ෆියුරික් ආම්ලයට. කැල්සියම් සල්ෆේට් අපි කතා කරන්නේ නැහැ. මැග්නීසියම් සල්ෆේට් නම් අපිට හම්බ වෙනවා මේ ලුණු මිදීමේදී අර අවද්‍රාවක ගුණය ලුණු වල අවද්‍රාවක ගුණයට අපි එතන කතා කරනවා නේද මැග්නීසියම් සල්ෆේට්. ලුණු වල අවද්‍රාවක ගුණයට අපි කතා කරනවා මැග්නීසියම් සල්ෆේට් කතා කරනවා. ඒ වගේම කැල්සියම් සල්ෆේට් උත් කතා කරනවා මේ අර ලුණු නිස්සාරණයේදී දෙවෙනි තටාකයේ තැම්පත් වෙන්නේ අර අතරමැදි තටාකයේ කැල්සියම් සල්ෆේට් තැම්පත් වෙනවනේ අතරමැදි තටාකයේ එතන තැම්පත් වෙනවා කැල්සියම් සල්ෆේට් පළවෙනි එකේ කැල්සියම් කාබනේට් තැම්පත් වෙලා ඊට පස්සේ කැල්සියම් සල්ෆේට් තැම්පත් වෙනවා පස්සේනේ අපිට සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙන්නේ ඊට පස්සේ ඒක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙන්නේ ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නය න්‍යෂ්ටි වලින් තොර දේහාණු වර්ගය වන්නේ අනිවාර්යෙන්ම නේද? එක්කෝ රතුරුදුරාණු සෛල එහෙම නැත්නම් පට්ටිකා. උත්තරේ 3. පිළිතුර 3. උන් තොර අනිත් ඒවා ඉයසොනොවිල බෙසෝපිල වසා සෛල ගත්තා මේවා ඇවිල්ලා සුදුරුදුරාණු. මේවට එක එක හැඩේ න්‍යෂ්ටි තිබ්බනේ මතකයිනේ. අපි මේවා ආකාර දෙකකට බෙදනවානේ. කණිකාමය සහ කණිකාමය නොනේවා කියලා. කණිකාමය සහ කණිකාමය නොවන සුදුරුදුරාණු කියලා ආකාර දෙකකට බෙදනවානේ. ඒක කණිකාමය ඒවා යටතේ අපි අර අපි කතා කරන්නේ නියුට්‍රොෆිල, ඉයසොනොෆිල, බෙසෝෆිල කියලා කතා කරන්නේ. ඊට පස්සේ වසාසෛල මොනෝසයිට අපි කතා කරන්නේ මොනවටද? කණිකාමය නොනේවට. රයිට්. එතකොට මේ තියෙන්නේ න්‍යෂ්ටි වලින් තොර දේහාණු වර්ගයේ පට්ටිකා අනිත් ඒවාට න්‍යෂ්ටි තියෙනවා විවිධ හැඩේ යුතු න්‍යෂ්ටි තියෙනවා. ඒතකොට මේ අර අපි රුධිර සංසරණ පද්ධතියේ පාඩමේ ප්‍රශ්නයක් තමයි මේක. හරිද? එතකොට පද්ධති වල දැන් 6 7 කියන ප්‍රශ්න දෙක ඇවිල්ලා තියෙන්නේ පද්ධති වලින්. හරිද? මානව ඉන්ද්‍රිය පද්ධති කියන පාඩමෙන් ඈ. එතකොට ප්‍රශ්න 7ක් උතන තියෙනවා. තව අපි ප්‍රශ්න බලමු. ඉස්සරහ දැන් මේ ටික කතා කරලා ඒ ටික පැහැදිලි කියලා මම හිතනවා. පල්ලෙහාට යන් අපි ඈ. හරි. රයිට්.
ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධව. ඒතර මේ තරංග පාඩමේ විද්‍යුත් චුම්බක තරංග ගැන සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැහැලු. ඇත්තටම විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නැහැනේ. දැන් ධ්වනි තරංගයක් සම්ප්‍රේෂණයට මාධ්‍යයක් ඕන. විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණයට මාධ්‍යයක් ඕනේ. අපි දන්නවා සූර්යාගේ ඉඳලා විද්‍යුත් චුම්බක තරංග රික්තකයක් කරා අපේ නේද පෘථුවියට එනවා. එතකොට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්. එතකොට මේ ප්‍රකාශය හරි. ප්‍රකාශය හරි ඈ. ඊට පස්සේ රික්තකයකදී මෙන්න මේ 6 දශම මෙහෙම වේගකින් නම් නෙමෙයි යන්නේ නේද? රික්තකයකදී යන්නේ 3 වැඩි කිරීම 10 8යි. තප්පරයට මීටර කියන වේගයෙන් තමයි යන්නේ. 3 වැඩි කිරීම 10 8යි තප්පරයට මීටර කියන වේගයෙන් තමයි යන්නේ. රයිට්. එතකොට එහෙනම් ඒක වැරදෙනවා. මොකද්ද එතකොට මේ 6.02 වැඩි කිරීම 10 23 කියන්නේ ms නම් කපලා දාමුකෝ. එතකොට මේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. මේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව එහෙම නැත්නම් ඇවගාඩ්‍රෝ නියතය. එතකොට මේක වැරදි ඈ. ධ්වනි තරංග විද්‍යුත් චුම්බක තරංග වර්ගයකි කියලා කියනවා. චුම්බක තරංගයකි කියලා. නෑනේ ධ්වනි තරංග කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් නෙමෙයි. ධ්වනි තරංගයේ සම්ප්‍රේෂණයට මාධ්‍යයක් ඕනේ. එතකොට එහෙනම් 8ට උත්තරේ C විදියට ගන්න බෑ. 8ට උත්තරේ C විදියට ගන්න බෑ. එහෙනම් නිවැරදි පිළිතුර A පමණි. A පමණි. හරිද? ඊට පස්සේ මිශ්‍රණ වලින් ප්‍රශ්නයක් තියෙනවා. ලීබික් කන්ඩෙන්සරේ කාර්යයක් වන්නේ. මතකයි නේද ලීබික් කන්ඩෙන්සරේ? මේ අපි හුමාලාසවනයේදී භාවිතා කරේ. හුමාලාසවනයේ සරලාසවනයේදී භාවිතා කරේ ලීබික් කන්ඩෙන්සරේ. සරලාසවනයේ අර නේද ලුණු වතුර වාෂ්ප කරවලා ලුණු ටික ඉතුරු වුණා. ඊට පස්සේ පිරිසිදු වතුර එළියට ආවා. ආශ්‍රිත ජලය වෙන් කරගන්න නේද? අපි කරේ මොකද්ද මේ සරලාසවනයේ වටාඩි ප්ලාස්කෝ ඔන්න ඔය විදිහට වටාඩි ප්ලාස්කෝ තිබ්බා. රයිට් මේකට ඔහොම විසර්ජක නලයක් සම්බන්ධ වෙලා ඊට පස්සේ මේක වටේට ඔහොම ලීබික් කන්ඩෙන්සරේ තිබ්බේ. ඔක ලීබික් කන්ඩෙන්සරේ කියන්නේ. හරි. ඔහොම ලීබික් කන්ඩෙන්සරේ තිබ්බේ. රයිට්. ඔය ඉතින් ලීබික් කන්ඩෙන්සරේ. රයිට්. ඔහොම ලීබික් කන්ඩෙන්සරේ තිබ්බේ. රයිට්. ඒක මෙතනින් වතුර දැම්මා. මෙතනින් උණු වතුර ආවා. මෙතනින් සිසිල් වතුර දැම්මා. මෙතනින් උණු වතුර ආවා. මෙතනින් අපි මේ බින්දු බින්දු විදියට වතුර එකතු කරගත්තා. මෙතනින් තාපය දෙන්න ඕනේ. හරි. රයිට්. එතකොට මේක මේ ලීබික් කන්ඩෙන්සරේ කාර්යය මොකද්ද? නිශ්චිත ද්‍රව පරිමාවක් සුරක්ෂිතව ගබඩා කර තැබීම වැරදීනේ නේද? ඒක පැහැදිලිවම වැරදි කියලා පේනවා. සාන්ද්‍රණේ නිවැරදි වූ ද්‍රාවණ පිළියෙලකෙන් වැරදීනේ. ඒකත් වැරදි. ලීබික් කන්ඩෙන්සරේ කොහෙද තිබ්බේ කියලා මතක තියෙන්න ඕන. වාෂ්ප සිසිල් කර ද්‍රව බවට පත් කර ගැනීමයි උත්තරේ 3. හරි ඈ. රයිට් 10 වෙනි ප්‍රශ්නය දී ඇති පරිපතයේ සමක ප්‍රතිරෝධය ඕම් වලින් හොයන්න. දැන් මෙහෙමයි. මේ වගේ එකකදී දැන් මම මේ කතා කරන්නේ 10 වෙනි ප්‍රශ්නය. මේ වගේ එකකදී සමාන්තර කියලා කිව්වම එක පෙළට තට්ටු තියෙන මෙන්න මෙහෙම මේ සමාන්තර රේඛාව විදිහට ඔහොම තියෙන්නේ. දැන් මේ විදිහට තියෙනකොට ඉස්සල්ලාම A සෙට් එකේ අපි සමාන්තරගත සෙට් එක වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය හොයාගන්නවා. හරිද? ඒක හොයන්න අර සමීකරණය දාන්නේ 1 R සමානයි 1 R සමානයි 1 දැන් උතන 3ේව 3ක් නේ තියෙන්නේ 1 3 ධන 1 3 ධන 1 3 1 3 3ේව 3ක් නේ තියෙන්නේ. හරි. ඔහොම 3ේව 3ක් තියෙන්නේ. දැන් මේක සුළු කරපුවාම R වලට උත්තරයක් එනවා. මොකක්ද R වලට එන උත්තරේ? දැන් භාග සුළු කරන්න බෑ නම් උන් ගැල්ලුයි ඈ. පොදු හරය 3 විදියට ගත්තා. ඊට පස්සේ ඒ 3 ගත්තම උඩටත් 3ක් එනවා. එතකොට 1ට R ඈ 1ට R. හරි. එතකොට උන් දැන් මේකට මේක කැපිලා ගියපුවාම උත්තරේ 1යි R ට කොමත් 1යි උත්තරේ එන්නේ. R ට 1යි නේ. ඒ කියන්නේ මේ වෙනුවට මේ 3 වෙනුවටම දාන්න පුළුවන් උත්තරේ මේ ඕම් 3ේව 3 වෙනුවටම සමාන්තරව දාන්න පුළුවන්. 1යි දාන්න පුළුවන් ඕම්. 1යි ඕම් දාන්න පුළුවන්. දැන් මෙතන 3යි ඕම්, මෙතන 1යි ඕම්, මෙතන 3යි ඕම් ගත්තාම එක පෙළට තියෙන්නේ. එතකොට ඒ පෙළට තියෙන ඒවා මේ පෙළට තියෙන ඇවිල්ලා මොනවද? ශ්‍රේණිගතයි. 1යි 2 ශ්‍රේණිගතයි. එක පෙළට තියෙනවනේ අපි ශ්‍රේණිගතයිනේ කියන්නේ. එතකොට 3යි 1යි අපි ශ්‍රේණිගතේ වගේ කොහොමද මුළු ප්‍රතිරෝධය හොයන්නේ? ඒවා ඔක්කොම එකට එකතු කරනවා. 3යි 1යි 4යි. ඒ 3යි ඔක්කොම කීයද? 7යි. 3යි 1යි 4යි ඔක්කොම 7යි. ඒතොර එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 7. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 7. right